මචං සිරාවටම කියපන් උඹ දවසට පැය කීයක් මේ වගේ කෙටි වීඩියෝ බලන්න වැය කරනවද? විනාඩියක් බලන්න කියලා ෆෝන් එක අතට අරන් පැය 2-3ක් යනකම් උඹ ඒකේ හිර වෙලා ඉන්නව නේද? මේක නිකන් කම්මැලිකමක් නෙවෙයි. මේක පිටිපස්සේ ලොකු විද්‍යාත්මක අනතුරක් තියෙනවා. මම දැක්කා නියුරෝ ඉමේජ් කියලා සංගරාවක පරීක්ෂණයක් කරලා තියෙනවා. එකෙන් කියන්නේ මේ දිගටම කෙටි වීඩියෝ බලන එකෙන් අපේ මොලේ ව්‍යූහය පවා වෙනස් වෙනවා කියලා. ඒ කියන්නේ අපේ මොලය අලුතින් රීවයර් වෙනවා. රීවයර් වෙනවා කියලා කියන්නේ අපේ මොලේ තියෙන වයර් පද්ධතිය අලුතින් එකතු වෙනවා වගේ වැඩක්. අපි දිගටම මේ වගේ කෙටි වීඩියෝ බලද්දී මොලේ පුරුදු වෙන්නේ ක්ෂණික සතුටට විතරයි. එතකොට මොලේ ඉවසීම පාලනය කරන පාරවල් වැහිලා ගිහින් අපේ මුළු මොලයම මේ ඇබ්බැහියට ගැලපෙන විදිහට අලුතින් ප්ලෑන් වෙනවා. මේ පර්යේෂණයට ගත්තෙත් චීනයේ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෝ 30ක්. එහෙ TikTok ඇබ්බැහිය නිසා තමයි මේ පර්යේෂණය කළෙත්. මේ ඇබ්බැහිය හරියට සූදුවකට ඇබ්බැහි වුණා වගේම වැඩක්ලු. විද්‍යාඥයෝ මේ වගේ වීඩියෝ බලන්න ඇබ්බැහි වුණු අයගේ මොලේ ස්කෑන් කරලා බැලුවම දැකපු දේ නිසා එයාලා පුදුමයට පත් වුණා. ඔවුන්ගේ මොලේ ක්‍රියාකාරීත්වය හරියටම කැසිනෝ ගහන කෙනෙක්ගේ මොලේ ක්‍රියාකාරීත්වයට සමානයි. ඒ කියන්නේ මොකක්ද? මේ වගේ අයට Taman ගන්න තීරණවල තියෙන අවදානම තේරෙන්නේ නැහැ. සල්ලි නැති වුණත් කාලේ නාස්ති වුණත් ඔවුන්ට ඒක නවත්තන්න හිතෙන්නේ නැහැ. මොකද මොලේ තියෙන නැවැත්වීමේ බොත්තම ක්‍රියාවිරහිත වෙලා වගේ තමයි මේ වෙලාවට දැනෙන්නේ. මේක මෙහෙමයි වෙන්නේ. අපේ මොලේ ඉදිරි කොටස තියෙනවා ඉවසීම සහ තීරණ ගැනීම පාලනය කරන කොටසක්. ඒ කොටසට කියන්නේ ප්‍රීෆොන්ටල් කෝටෙක්ස් කියලා. මේ දිගටම ස්ක්‍රෝල් කරන එක නිසා ඒ කොටස අඩපණ වෙනවා. ඒ වෙනුවට ඉක්මනින් ප්‍රතිචාර දක්වන ක්ෂණික සතුට හොයන කොටස් විතරක් වැඩ කරන්න ගන්නවා. ඒකයි අපිට පොතක් කියවන්න හරි එක දිගට වැඩක් කරන්න හරි දැන් අමාරු. මොකද අපේ මොලේ පුරුදු වෙලා ඉන්නේ හැම තප්පර 30කටම වතාවක් මොකක් හරි අලුත් සතුටක් ගෙන දෙන දෙයක් දකින්න. අපි මේ ගන්න ක්ෂණික සතුට වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවනවා. අපේ සුවදායක නිින්ද අහිමි වෙනවා. මතක ශක්තිය අඩු වෙනවා. අපේ මානසික සෞඛ්‍ය පවා පිරිහෙනවා. මේක නිකම්ම වීඩියෝ එකක් බලන එකක් නෙවෙයි. මේක අපේ අවධානය සොරකම් කිරීමක්. ඉතින් බම් මේ වීඩියෝ එක ඉවරුණු ගමන් ආයෙත් පල්ලෙහාට ස්ක්‍රෝල් කරන්නේ නැතුව විනාඩි 5ක් ෆෝන් එක පැත්තකින් තියලා ගැඹුරු හුස්මක් ගන්න. ඔබේ මොලේ පාලනය කරන්න මේ පුංචි තිරයට ඉඩ දෙන්න එපා. පරිස්සමෙන් සතුටෙන් ඉන්න.